ප්‍රාර්ථනා කරනවා නම් ප්‍රාර්ථනා කරන්න අමා මහ නිවන. අමා මහ නිවනම ප්‍රාර්ථනා කරන්න. ඒ හැර දුක් කරදර නැති ජීවිතයක් මිනිස්සු පතනව නේද? ඕක කවදාවත් ලැබෙන්නේ නෑ මයි. උපන් සත්වයාට අටලෝ දහමට මුහුණ දෙන්න සිද්ධ වෙනවාමයි. පින්පව් වල විපාක එනවාමයි. ඒතකොට පින්පව් වල විපාක එද්දී අපිට ඒක වළක්වන්න බෑ. ඔන්න එක ස්වාමීන් වහන්සේ නමක් කාශ්‍යප බුද්ධ ශාසනය පහළ වුණා. ඒ කියන්නේ ඉපදුණා. අවුරුදු 20000ක් මහාන වෙලා හිටියා. අවුරුදු 20000ක්. මම හිතන්නේ මහාන වෙලා තියෙන අවුරුදු 100න් මැරුණේ අවුරුදු අපවත් වුණේ අවුරුදු 20000යි. ඒ කියන්නේ අවුරුදු 19900ක් මහාන කමෙන්. ඒ අවුරුදු ටිකේ තනිකරම සිල් රැක්කා. ඉන්ද්‍රිය සංවරය පුරුදු කළා. භාවනාව පුරුදු කළා. මහානකම පිරිසුදුවම රැක්කා. එහෙම රැකලා ඒ ස්වාමීන් වහන්සේ මාර්ගඵල අවබෝධ නොකොට මිය ගියා. කර්මානුරූපව ඉපදුනේ මං හිතන්නේ දෙවියන් අතර ඉපදිලා ආය මනුස්ස ලෝකෙ ඉපදුණා. කලින් සිල් රැකපු පින්නට හරිම ලස්සන කොල්ලෙක්. හරිම කඩවසා. කතාව හරි මිහිරි. අය කලින් පින් කරපු කෙනෙක්නේ. ඉතින් මේ ඊලන්දාරියා තරුණ කාලේ කතාවද බැඳලා පෞල් ජීවිතයක් ගත කරන ඉතින් වෙන බවලත් ඉතින් ඇල්ම බැල්ම එලනවා. ඉඟි බිඟි පානවා. ඉතින් මෙයත් ඒකටම සෙට් වෙලා ගියා. යන තැන බවලත්තු. එතකොට ආල පහල ගෙවල් වල රින්ගන්න ගත්තා. අහු උනේත් නෑ. පුළුවන් කාලේ රට වටේම ඇවිදලා බැරි වෙනකොට ওই ගෙවල් වල පාඩු ඉතින් ඉඳලා ඔහෙ මැරිලා ගියා. මට පුදුම හිතුනේ මීට කලින් අවුරුදු 20000ක් බඹසර රැකපු කෙනෙක්. බඹසර කියලා කියන්නේ කිසිම කාම ආසාවක් තෘප්තිමත් කරන්නේ නැහැ. සියලු කාම ඇසුරින් වෙන් වෙලා පිරිසිදු මහානකමක් ගත කරපු හාමුදුරන් වහන්සේ නමකට මේ ඉපදී යන සංසාරේ එක ජීවිතයක් ආවා. අනුන්ගේ ගෑනු පිටිපස්සේ යනවා. වැරදි කාම සේවනයෙන් කරනවා. මැරුණා. මැරිලා නිරාදුක් විඳලා මනුස්ස ලෝකෙ ඉපදුණා කෙල්ලෙක්. පිරිමි ගමන් නැති වුණා. කාශ්‍යප බුද්ධ ශාසනේ අවුරුදු 20000ක් මහාන වෙලා හිටපු කෙනෙකුට පිරිමි ගමන් නැති වුණා කියන්නකෝ. දැන් මේ සිල් රැකපු එකේ පාඩුවක්ද මේ? සංසාරේ දැන් සත්තු නොමැරුවාට මේකෙන් ඈතර උනේ නැත්තම් රස්සාව හැටියට සත්තු මරණ ජීවිතවල අපි උපදිනවා. මම වුණත් මේකෙන් ඈතර උනේ නැත්තම් ඒ භයානකම මට තියෙනවා. හොත්පසින් වෙනස් චරිතයක් හැදෙනවා. මිනිහලා නම් එපා කියලා තිත්ත වෙලා ඉන්න කාන්තාවෝ සමහර වෙලාවට සංසාරේ වෘත්තිය හැටියට ගණිකා වෘත්තිය තෝරගන්න පුළුවන් සංසාරේ. හොත්පසින් වෙනස්. සුරාවක් ගඳ දැනෙනකොට අප්පිරියා වෙලා වමන යන චරිතයක් තව ජීවිතයක ඉපදෙන්න පුළුවන්. සුරා සොඬෙක් වෙලා හරිම භයානක සංසාරය. මොන සැපයක්ද මේ සංසාරේ තියෙන්නේ? මොනවද අඩු මේ සංසාරේ දුක් කරදර වලින්? නිවනමයි එකම සාන්තිය.